ආයුබෝවන් සියලු දූ දරුවන්ට අපි අද කතාවේ මාතෘකාව වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ. මේ ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරනකොට කියන්න ඕන විවිධ ප්‍රශ්න පත්‍ර සෑම අවුරුද්දකම පාසා සාමාන්‍ය පෙළ විභාගේ මොනවා හරි ක්‍රමයකින් ළමයට තේරුම් ගන්න අපහසු වෙන ආකාරයට පටලවලා වගේ ප්‍රභා සංශ්ලේෂණය අහන එක සාමාන්‍ය සිද්ධියක්. අපි මුලින්ම ඉගෙන ගන්න බෑ දැන් ප්‍රභා සංශ්ලේෂණය මොකක්ද කියලා. එතකොට මම මේ බෝඩ් එකේ ලියලා ඇති ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරනකොට මෙන්න මේ දෙක ගැන කතා නොකරන්නේ. මොකක්ද? ස්වයංපෝෂී විෂමපෝෂී. මම අහන්නේ මෙන්න මේක මේ දේ දැකලා තියෙනනේ ඒගොල්ලෝ. දැන් තනු විවක වගේ හාවෝ හරක් එංගියාම උලාකන සත්තු ගොඩක් තනකොළ ආහාරයට ගන්නවා. ආහාරයට ගන්නකොට යාළුවා පිටින් මේ ආහාර සපය ගන්න. යාළුවා පිටින් ආහාර සපය ගන්න නිසා අපි ඒගොල්ලන්ට කියනවා විෂම පෝෂී කියලා. ඇයි විෂම පෝෂී කියන්නේ? එයාලගේ ආහාර ටික එයාල සම්පූර්ණයෙන්ම සපයක ගන්නේ බාහිරින්. හැබැයි මෙන්න මේකේ වචනයක් තියෙනවා ස්වයංපෝෂී. දැන් ස්වයංපෝෂී කියන්නේ ස්වයං නෙවෙයි. ස්වයං කියන අදහස තමන් විසින්ම කියන එක. ස්වයං කියන්නේ තමන් විසින්ම කියන එක. දැන් ස්වයංපෝෂී කියන්නේ මොකක්ද? තමන්ගේ ආහාර ටික තමන්ම හදා ගන්නව නම් තමන්ගේ ආහාර ටික තමන්ම හදා ගන්නව නම් අපි අන්නේ ඒගොල්ලන්ට කියනවා ස්වයංපෝෂී. ඒකට ඔයාලට හිතෙන්නේ ශාක කවුරු වෙන්නේ නැද්ද? ශාක කියන්නේ මොනවද? ශාක කියන්නේ ස්වයංපෝෂී. ගවය කියන්නේ විෂමපෝෂී. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව? මේ විෂමපෝෂී කියන්නේ ශාක ආහාරයට ගන්න වම නෙවෙයි. දැන් උදාහරණයක් පොඩි උදාහරණයක් ගන්න ආහාර සාමය. ශාක හාව නරිය. දැන් මොකද කරලා තියෙන්නේ? ශාක ආහාරයට ගත්තේ අතරම කවුද? ශාක ආහාරයට ගත්තේ මේ හාව. නරිය ශාක ආහාරයට ගත්තද? නෑ. හැබැයි මේ ශාක ආහාරට අරගෙන තමයි මේ හාව වැඩින්නේ. ඉතින් අදහස් කරන්නේ මෙන්න මේ ශාක කෙලින්ම නැති වුණාට වක්‍රව කොහෙන්ද? නරියා කියන සතා ආහාර අරගන්න. උදාහරණයක් කිව්වොත් ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක ළමයට ටොපි 5ක් තියෙනවා. ටොපි 5න් මෙයා ටොපි 3ක් දෙනවා. මෙයා විසින් මෙයාට ටොපි 2ක් ටොපියක් දෙන්න. දැන් බලන්න මම මගෙන් ටොපි කෙලින්ම කාපු එක කියලා කවුද? මෙයා. මගේ ටොපි වක්‍රව කාලා කවුද? මෙයා. අන්න මේ කියන්නේ මොකද්ද? ශාක මත ඍජුවම වක්‍රව යැපෙන ජීවීන්ට තමයි අපි කියන්නේ පුෂ්ඨවංශී විෂමපෝෂී කියන්නේ. විෂමපෝෂී මොකද්ද? ආයි කියන්නේ මොකක්ද පෝෂී කියන්නේ? තමන්ගේ ආහාර ටික තමන්ම නිෂ්පාදනය කරගන්න. විෂමපෝෂී කියන්නේ තමන්ගේ ආහාර ටික ඍජුව හෝ වක්‍රව ලබා ගන්නව නම් එයාට අපි කියනවා විෂම පෝෂී. දැන් අපි මේ පාඩමේ මාතෘකාව විදිහට ගන්නේ මේ දෙක නෙමෙයි. අපි ආහාර නිපදවන ගැන කතා කරලා දැන් මේක අපි මේ කොටස මෙතනින් අයින් කළා දාන්න. මම මේ මාන්දර පොඩි ශාකයක්.
මේ පොඩි ශාකයක්. කොළ 4යි 5යි කියන්නේ පොඩි ශාක එහෙමනේ. මේ බලන්න අපි ශාකයක් අඳිනවා. ඔන්නෝම ශාකයක් අඳිනවා. හරි. ඔහොම ශාකය ඇඳලා බලන්න මේ ශාකය කොහොමද මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කරා. හරිද? පුතා අපිට සම්බෝලයක් හදා ගන්න හරි අපිට මොකද කරන්න ඕන? පිටින් ජාති ගන්න ඕනනේ. සම්බෝලට මොනවද දෙන්නේ? පොල් ඕන. පොල් ටික ලැබෙන්න ඕන. මිරිස් ටික ලැබෙන්න ඕන. ලුණු ටික ලැබෙන්න ඕන. මොන කරන්ටි ටිකක් පොඩ්ඩක් ලැබෙන්න ඕන. ඒ වගේනේ. ඒ වගේ මේ මොකක් හරි මේ ආහාර නිපදවන එකනේ මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. දැන් මෙන්න මේ ඔක්කොම මොකක් වෙන්න ඕන? ලැබුණොත් තමයි ආහාර නිෂ්පාදනයක් වෙන්නේ. ඔන්න ඔය ආහාර නිෂ්පාදනයක් වෙන එක ගැන ආහාර නිෂ්පාදනයක් වෙන එක ගැන මෙන්න මෙහෙම මං කිව්වා. මොනවද ඕන වෙන්නේ? ඔන්න එකක් ඕන ජලය. ජලය ඕන. ජලය ඕන නේද? මේ ජලය මෙතනට විතරක් මෙතන ජලය ඕන වෙනවා. ඊළඟට ඕන වෙන මොනවාද? හිරු එළිය. ඊළඟ තව ඕන වෙනවා කාබන් ඩයොක්සයිඩ්. සිංහලෙන් ලියමු. කාබන් ඩයොක්සයිඩ්. තව මෙන්න මේ සාක පත්‍රවල තියෙන පුතේ හරිත ප්‍රද කියලා. ප්‍රද කියලා. දැන් එහෙනම් මොකද්ද? ආහාර නිෂ්පාදනයට ඕන වෙන්නේ හරිත ප්‍රද ඕන වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඕන වෙනවා. හිරු එළිය ඕන වෙනවා. ජලය ඕන වෙනවා. දැන් අපි බලමු මේ කොහොමද ශාකයට ලැබෙන්නේ කියලා. කොහොමද? දැන් හිරු එළිය අපිට අදාළනේ. හිරු එළිය ශාකයක් එලිමහනකට තියෙන්නේ. එලිමහනෙන් එන ආලෝකය තමයි ශාක පත්‍රේ ගන්න. ප්‍රශ්නයක් නැහැ. හිරු එළිය ඕන ලැබෙන්නේ. දැන් ජලය කොහොමද ශාක පත්‍රයට ලැබෙන්නේ? ඒක පොඩි කතන්දරයක් තියෙනවා. බලන්න. මේ ශාක පත්‍රයේ මුල් වල තියෙන පොඩි කෙස් වගේ જાතියක්. අපි පේනවද දන්නේ නැහැ මේක. මම මේ අඳින එක පේනවද දන්නේ නැහැ. කෙස් වගේ જાතියක් තියෙනවා. ඒවට කියන්නේ මූලකේශ කියලා. දැන් ඔන්න මම අඳින ලොකු කරලා අඳිනවා මේ මූලකේශයක් මෙහෙම. මේ අඳින මූලකේශය. මූලකේශයෙන් පස්සේ අහු වෙන්නේ මෙතන මේ සෛල જાතියක් තියෙනවා මේක මොකද්ද? මෙහෙම සෛල දාගෙන බාහිකය. බාහිකය. ඉතින් තාටියක් ගියාම මේ පේලියක් තියෙන ටික ඝනකමින් මොකක්ද? චාර්මේ. පස්සේ මේක ඇතුලේ තියෙනවා ආයිසයිඩ් දාපැත්තක් තියෙනවා. වර්ග කීපයක් තියෙනවා. මෙන්න මේක කියනවා මොකද්ද? මුලේ සයිලම කියලා. එනවා අපි පාස් කරන තැන බලමු. මේ බලන්න පුතේ. අපි පාස් කරන තැන බලමු. මොනවද අපිට ඕන වෙන්නේ? ජලයනේ. ජලය ඕන මොකද කියන්නේ? ජලය යන්නේ කොහෙන්ද? මූලකේශ බාහිකයේ සෛල අන්තස්චර්මයේ සෛල මුලේ සෛලම සෛල. ඔන්න එතකොට ජලය ඇවිල්ලි ඉවරයි මේ මුලෙන් මෙන්න මේ හරිය. මෙලට ඇවිල්ලි ඉවරයි.
දැන් මේ මොකද වෙන්නේ? කඳේ සෛලම දිගේ, අතුවල සෛලම දිගේ, ඉතිවල සෛලම දිගේ ඇවිල්ලා මෙන්න මේ පත්‍ර නාලිකයෙන් මොකෝ වෙන්නේ? මේ සියලුම පත්‍ර වල ජලය ලබා සියලුම කොටස් වල ජලය ලබා දෙනවා. එතකොට මෙන්න මෙතන ජලය ලැබෙන හැටි දැන් පුළුවන් නේ තේරෙන්න. ඊට පස්සේ හැබැයි පුතේ මෙන්න මේ මෙතන සිද්ධියේදී මොකද්ද? යම් ක්‍රියාවලියක් තියෙනවා අපිට දැනගන්න. ඒක වෙනම විද්‍යාත්මක සංකල්පයක්. ඒ කියන්නේ මෙයා ජලයේ ශාකය තුලට ගන්නේ ආශ්‍රුතිය මගින්. ඒක වෙනම සංකල්පයක්. ඒක කතා කරන්න ඕන මාතෘකාව ආශ්‍රිතය මගින් තමයි මෙයාලා ජලය මෙහෙම ඇතුලට ගන්න. එතකොට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ගන්න කොහොමද? කාබන් ඩයොක්සයිඩ් ගන්න කොහොමද? කාබන් ඩයොක්සයිඩ් ගන්න පුතේ මේ ශාක පත්‍රයක් ගත්තාම මේ ශාක පත්‍රයේ යටිපැත්තේ උඩ පැත්තේ තියෙන්න පුළුවන්. යටිපැත්තේ කුඩා සිදුරු జాතියක් තියෙනවා. මේ වගේ කුඩා සිදුරු జాතියක් තියෙනවා. මේ කුඩා සිදුරු జాතියක් තියෙනවා. ඒවට අපි කියන්නේ පූටිකා කියලා. පූටිකා. ඔය පූටිකා ටික ලොකුවට ඇතුළත් මෙන්න මේ වගේ ඒ සෛල දෙකකින් තමයි හැදලා තියෙන්නේ. දෙපැත්තේ තියෙන සෛල දෙක අපි කියනවා පාලක සෛල. ඒ කියන්නේ තමයි මේකෙන් තමයි පාලනය. එතකොට දැන් අපි හිතමු එළියේ කාබන් ඩයොක්සයිඩ් වැඩි නම් ඇතුලේ අඩු නම් මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් වැඩි තැන ඉඳලා අඩු තැනට මොකද්ද වෙන්නේ? යනවා මොනවාද? කාබන් ඩයොක්සයිඩ්. අනේ ක්‍රියාවලිය තමයි වැඩි තැන ගිහලා අඩු තැනකට යන නිසා මෙන්න මේකට කියනවා මේ කියන කතන්දරේ ලොකු උනාට මෙතන කියන්නේ අපි විසරණයේ. විසරණය කියන්නේ මොකක්ද? මොකක්ද විසරණය කියන්නේ? විසරණය කියන්නේ ඕනම අංශු සාන්ද්‍රණය වැඩි තැනක ඉඳලා අඩු තැනකට ගලාගෙන යනවා. දැන් මම සෙන්ට් එකක් ගහලා තිනවනම් මගේ සෙන්ට් එකේ සුවඳ තව කෙනෙකුට ආ සෙන්ට් එකක් ගහලා නේද කියලා අහන්නේ. අර සෙන්ට් එකක් දැම්ම නේද කියලා අහන්නේ. මොකක් නිසාද? ඒ අංශු යාගේ 10ට මගේ මේ ෂර්ට් කොලර් එකේ තියෙන අංශු ගමන් කරපු නිසා. හරි. එහෙනම් අපි ඔන්න ඉගෙන ගත්තේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක මොකක් කරන්නේ? හොයාගන්න. තව එකක් කියන්න එපා. හරිතප්‍රද. මේ හරිතප්‍රද කියන එක පුතේ තියෙන්නේ මේ හරිතප්‍රද කියන එක තියෙන්නේ සෛල. විශේෂයෙන් සාක සෛලවල තියෙන. මේ හරිතප්‍රද සාමාන්‍යයෙන් කොළ පාටයි. කියලා පාටේ නෙමෙයි. කොළ පාට. කොළ. මේ සෛල තියෙන හරිත මේ හරිතප්‍රදෙන කොළ පාටයි. මේ හරිතප්‍රද තියෙන්නේ පුතේ විත්ත පටලමේ ඉන්ද්‍රිකාවක් වෙන අපි වෙන පාට ජලින් පාට ඉගෙන ගත්ත මොකද්ද? හරිත ලව කියලා જાතියක් තියෙනවා. මොකද්ද? හරිත ලව. ඔය හරිත ලව වල තියෙන වර්ණකයක් තමයි හරිතප්‍රද කියන්නේ. දැන් සූර්යාලෝකයේ වැටකොට වෙන්නේ මෙන්න මේ සූර්යාගෙන් එන ආලෝකයෙන් මෙන්න මේ හරිතප්‍රද කියනේම ශක්තිය උරා ගන්නවා. ආලෝක ශක්තිය. ඔයාලා මම අහන්න මගෙන් ආලෝක දිරු එළිය වෙන්න ඕනේ නෑ. ඊතර බල්බයක් දාලා තිබුණා නම් ඒකට ගන්න ආලෝක ශක්තිය. ප්‍රශ්නයක් නෑ. ආලෝක ශක්තිය ගත්තා. මේ ආලෝක ශක්තිය නේද ගත්තා ශක්තිය විදියට. දැන් ඊට පස්සේ මොකෝ වෙන්නේ? මෙයාලා කඩිමුඩියේ මොනවයි මෙයාලා ලැබුණේ දැන්? හරිත ප්‍රද ජලය ඉංගාම කාබන් ඩයොක්සයිඩ් හිරු වෙලෙ මේ කියන හතරම මෙයාලා ලැබුණා නේද? දැන් මෙයාලා නිෂ්පාදනය කරන්න එපා. මොකද කරන නිෂ්පාදනය? මෙයාලා කරන නිෂ්පාදනය තමයි මෙන්න මේවා. ග්ලූකෝස් අපි අර නිවාසාන්තර
ග්ලූකෝස් කියන එක නිවාසාන්තර ක්‍රීඩාවලදීම සමහර කියන්නේ ඉන්න නිවාසාන්තර ක්‍රීඩා කරන ගුරු භාවතුන් සල්ලි එකතු කරලා මේ ළමයින්ගේ මොකද කරන්නේ? ගෙනත් දෙනවා දුවන්න කලින් දෙනවා. දුවන ඉසව්වක් දෙනවා. ඇයි යාර අමතර ශක්තියක් ඕනේ. අමතර ශක්තියක් ඕනේ ඇයි? ඒ දිවිමේ කියන කාර්ය දෛක්මනින් සිදුවන නිසා. ඒක දාපු ගාම වෙන කටට ග්ලූකෝස් ටික ජීර්ණ පද්ධතිය නැහැ කෙලින්ම ලේවලට යනවා. කටින්ම ගියාම වේල වල සීතලක් තියෙනවා. ඒකයි මේ මොකද? ඒක තත්ත්වය මේ ග්ලූකෝස් වල තත්ත්වය. ග්ලූකෝස් කියන්නේ සාමාන්‍ය රසායන සංයෝගයක් C6යි H12යි O6යි. මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? මේ ග්ලූකෝස් කියන එක නිෂ්පාදනය වෙලා මේක මෙහෙමම තියෙන්නේ. ග්ලූකෝස් නිෂ්පාදනය වුණ ගමන් කරන්නේ V කරල් කුඹුරේ තියලා ගෙනත් තියාගත්තාම V කරල් විදියටම තියාගන්නේ නැහනේ. මොකද කරන්නේ? ඒක යන්ත්‍රානුසාරයෙන් මේව කළා V විදියට තමයි කොට ගහන්නේ. ඒ කියන්නේ මේ ග්ලූකෝස් උටේ මේකේ తాවකාලිකව ගබඩා වෙනවා මොන විදියටද? පිෂ්ඨය විදියට. මේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීමක් වෙන්නේ. ග්ලූකෝස් පිෂ්ඨය වෙනවා. ඊට පස්සේ මේකේ පිෂ්ඨයේ තියෙද්දි ටික කොටසක් මොකද කරන්නේ? සුක්‍රෝස් බවට පත් වෙලා මෙන්න මේ ශාක පත්‍ර වලට අනිකුත් කොටස් වලට අරන් යනවා. අපි ඒකට කියනවා ආහාර පරිසංක්‍රමණය. ආහාර පරිසංක්‍රමණය. හරිද? ආහාර පරිසංක්‍රමණය මම කියන්නේ ඕනේ ඒක මතක තියාගන්න ග්ලූකෝස්. එහෙනම් මම ඔය ප්‍රශ්න උත්තර දෙන්න මොකද්ද? මුලින්ම නිපදෙන්නේ මොනවද? ග්ලූකෝස්. తాවකාලික ගබඩා වෙන්නේ මොනවද? తాවකාලික ගබඩා වෙන්නේ පිෂ්ඨය. ශරීර මේ ශාකේ පුරා රැගෙන යන්නේ සුක්‍රෝස්. එහෙනම් අපි මේ කතා කරපු මාතෘකාව මෙහෙම ලියන්න පුළුවන්. මම අහනවා මේක. හරිද? මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙන්න මේක කියනවා මොකද්ද? අපි මේ උගන්න ගොඩාක් දේවල් කියන මොකද්ද? මොකද්ද කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන සාධක ප්‍රභා සංශ්ලේෂණය එක carbon dioxide ये संकेत लियනවා CO2 දෙවනි කොටස අපි ලියනවා අවශ්‍ය සාධකයට ජලය. තුන්වෙනි එකට අපි කියනවා හිරු එළිය. හිරු එළිය. ඒතර මේකට අමතරව තවත් එකක් ලියනවා පුතේ මොකද්ද? 4. හරි තාප්පද මේකත් තරගයක් දෙයක් කියන්නේ. සමහර වෙලාවට විභාග හදන අය, පේපර් හදන අය සමහර වෙලාවට මෙහෙම වැඩක් කරනවා. මොකද්ද? මේකෙන් අපි අහන බාහිර සාධක මොනවද? අභ්‍යන්තර සාධක මොකද? මොකද බාහිර සාධක කියන්නේ? ශාකයට පිටින් ගන්න දේවල්. ශාකයට පිටින් ගන්න දේවල් මොනවද? කාබන් ඩයොක්සයිඩ් පිටින්ද? ඔව්. ජලය පිටින්ද? ඔව්. හිරු එළිය පිටින්ද? ඔව්. එහෙනම් අපි මේ තුනටම සංගලන වලහනක් දාම මේ තුනටම මෙහෙම මොකක්ද දාන්නේ? අපි ලියනවා බාහිර
සාධක කියලා. බාහිර සාධක. මේ හරිත පොද තියෙන්නේ පුතේ ශාකේ ඇතුළේනේ. නේද? මේ හරිත පොද තියෙන්නේ ශාකේ කොහෙද? ශාක පත්‍රේ හරිත ලව තුලනේ තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේක අභ්‍යන්තර සාධක කියලා. සාධක. හොඳයි අපි රිවිෂන් එකක් දෙමු පොඩි රිවිෂන් එකක්. ඒක තායිතිය රිවිෂන් එකක් දෙමු. හරි. මොකද්ද? රිවිෂන් එක මේකයි. මොනවද අපි මොකද්ද කිව්වා ඉතින්ලා ස්වයං පෝෂණ කියලා කිව්වනේ පුතේ. හොඳයි. මොකක්ද ස්වයං පෝෂණ කියන්නේ? තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදව ගන්නවා නම් අන්න එයාලට කිව්වා ස්වයං පෝෂණ කියලා. දෙක තමන්ගේ ආහාර ටික වෙනත් කෙනෙකුගෙන් ගන්නවා නම් කිව්ව මොකද්ද? තමන්ගේ ආහාර ටික වෙනත් කෙනෙකුගෙන් ගන්නවා නම් විෂම පෝෂණ කියලා. විෂම පෝෂණ කියලා. හරි. දැන් ප්‍රභාසංශයේ යම් මේ කතිකාවතක් මේ ඔයාලගේ හිත ඇතුලේ තියෙනවනේ. ඕකේ තාත් කියන පුතේ වචන සමීකරණ සහ ත්‍රිත සමීකරණ කියන දෙකක්. ඒක අපි මේ වීඩියෝ එකෙන් පස්සේ ඉදිරිපත් කරන්න. අයිබෝවන් සිල්දරාට